එකක් තිබ්බනේ දර ඉටිපන්දමකටත් ඇතුළු කරපු සිද්ධියක් තිබ්බනේ. ඒ කියන්නේ මීට කලින් ඒ කියන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලය. මොකද ඉටිපන්දම? ඒ කියන්නේ ඒ කියන්නේ බුද මාර්ගයේ ඉටිපන්දමක් ඇතුළු. ඉටිපන්දම. මුල්ම ගර්ල් කෙනෙක්. ගෑනු ළමයිට පේරාදෙණි. ඒ ගෑනු ළමයින්ට කරන්නේ ගෑනු ළමයිමද? ඒක බලන්න ඕනේ. ඒක මෙහෙමයි දැන් මම දන්නේ නැති කාරණා මම කියන්න යන්නේ නැහැ. රැග් එක ඒක ඒ අය කියන්නේ. පිරිමියට පිරිමි ගෑනුවට ගෑනු එහෙමත් දන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. දැන් ඒ කියන්නේ දැන් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතින් අපිට රැග් එක ගියා නම් ඉතින් ගෑල්ලමෙන්ට රැග් එකෙන් නොයන එක වෙන්න විදියක් ඒ කියන්නේ අනිවාර්යෙන් වෙනවා. ඒක හින්දා තමයි අර හොස්ටල් ටික නැති කරන්නේ. ඒ කියන්නේ ඔක හොස්ටල් එකේ වැඩිපුර කරන්න උනා. ඒ කියන්නේ ලිංගික අඩප්ටේට්ටම් කරන්නේ හොස්ටල් එකේනේ. මොකද නිරුවත් කරන්න බෑනේ කැම්පස් එක ඇතුලේ. හැබැයි මේ සියල්ල වෙන්නේ හොස්ටල් එක ඇතුලේ. හොස්ටල් ඒ කියන්නේ නිරුවත් සිද්ධ වෙන්නේ හොස්ටල් එකේ. අපි අනිත් ඒවා විවෘත වෙනවා. විවෘත වෙන දේවල් තියෙනවා. ඒවා දැක්කත් VC-ට උපකල්පදිත කරන දෙයක් නැහැ. එහෙමද? එන්න බැරි විදියට හදලා අර ඇග්‍රීමන්ට් එක නිසාද? ඇග්‍රීමන්ට් එක කියන්නේ දැන් අපේ කාලේ දැන් අපි රැග් වෙච්ච කාලේ නම් කවුරුත් නැහැ හොයන්න. ඒක කියන්නේ බෑ. කවුරුත්ම නැහැ, දන්නෙත් නැහැ. දැන් අපි දන්නෙත් නැහැ ඇත්තටම කාටද මේවා කියන්න ඕනේ කියලා. දැන් මොකද කියන්න හේතුවකුත් නැහැනේ. මොකද මේ අය කියනවානේ මුලින්ම පරිපාලනයේ තමයි මේ අයට අවස්ථාව දීලා තියෙන රැග් කරන්න කියලා නියමිත දින කාලයක් කියලා තියෙනවා. ඒකෝට අපි පරිපාලනයට ගිහිල්ලා වැඩක් නැහැ. දැන් මම කියන්නම් දැන් මම පරිපාලනයට ගිහිල්ලා වෙච්ච දේවල්. එතකොට වෙන දේ තමයි දැන් මගේ සිද්ධිය මම ඒවකට ණය නාලගියවන්න සර්ට කියනවා. ඒ කියන්නේ නියෝජ්‍ය පුකුලුවතේරට කියනවා. දැන් මෙතුමම මේ වෙලේ වෝල් එකක් දාලා තියෙනවා. අදාළ ඒ කියන්නේ මහා ශිල්ප සංගමයට වෝල් එකක් දීලා තියෙනවා. මෙන්න මේ වෝට් එකක් කියලා කියනවා. ඉතින් බලන්නකෝ ඉතින් කම්ප්ලේන්ට් එකක් ආවා කියලා. මහා ශිල්ප සංගමයේ ඒ විශ්වවිද්‍යාලය ඇතුලේ. ඇවිල්ලා. ඉතින් බලන්නකෝ තත්ත්වය මොකක්ද කියලා දැන් මම ගිහිල්ලා දැම්මා. ඒතර මහා ශිෂ්‍ය සංගමයේ විශ්වවිද්‍යාලය ඇතුලේ ඩිරෙක්ට් සම්බන්ධ වෙන්නේ එළිය මොන දේශපාලන ව්‍යුහයත් එක්කද? දැන් මහා ශිෂ්‍ය සංගම සියල්ලම සම්බන්ධ වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අපේ කාලේ ඉඳන් මේ වෙනතුරු පේරසුගාමී සමාජවාදී පක්ෂයත් එක්ක. එතනින් තමයි මේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම මහා ශිෂ්‍ය සංගම, ඒ කියන්නේ මහා ශිෂ්‍ය සංගමේ ලින්ක් වෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට. ඒක ලින්ක් වෙන්නේ පෙරටුගාමීන්ට. එතනින් තමයි සමස්තය පාලනය වෙන්නේ. ඒ කියන්නේ එක බොඩි එකකින් තමයි කමාන්ඩ් එක යන්නේ. කමාන්ඩ් එක යන්නේ. දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිතන්නකෝ පිකට් එකක් කරන්න ඕනේ කියලා කොළඹ. ඒක ගෙලින්ම කියන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය. ඒගොල්ලෝ කියනවා මහා ශිෂ්‍ය සංගම. මහා ශිෂ්‍ය සංගමයට කියනවා. මහා ශිෂ්‍ය සංගම කියන්න පුළුවන් පීඨ ශිෂ්‍ය සංගම් තියෙනවා. දැන් මම පීඨ එකට නිගියේ මේ සමාජ ඒ කියන්නේ මම ගියේ මානව ශාස්ත්‍ර පීඨයට. ඒ පීඨයට කිව්වම ඉවරයි. එතන ළමයි ලින්කින් හදාගෙන එනවා. එතකොට යනවා යන්න. ඒ කියන්නේ බැස් ටික අර ගන්නවා. දැන් ඊට කලින් දැන් සල්ලි නැත්තම් කැටයක් යනවා කලින් දවසේ. ඒ කියන්නේ ටවුම යනවා කැටය. සල්ලි අර ගන්නවා, බස් එකක් අර ගන්නවා, හයිවේ යනවා. දර්ශ මේ රැග් එකට කවුරු හරි කෙනෙක් ඔයා ගැන උදාහරණයක් ගන්නකො. කාටවත් බැරිද මේක විරුද්ධ වෙන්න? විරුද්ධ වෙන්න පුළුවන්. බෑ. ඒ කියන්නේ මෙහෙමයි විරුද්ධ වෙන්න පුළුවන්. ඔව්. වැඩේ කියන්නේ ඉතින් දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මේ ආචාර්යවරු අධීයකපත් වෙච්ච අය නෙමෙයිනේ. ඒකත් ගන්න. ඔව්. මොකද දැන් අපේ දැන් මට උගන්වපු ආචාර්යවරු මම දැන් විශ්වවිද්‍යාල ඉවරයිනේ. දැනුත් උගන්වනවනේ. දැන් මම මට අදාළ කාල සීමාව අවුරුදු 4යිනේ. කෝස් එකකට එන්නේ අවුරුදු 4යි. දැන් මට අවුරුදු 6ක් ගියා. දැන් අවුරුදු 4යිනේ මං හරිනම් විශ්වවිද්‍යාලේ ඉන්න ඕනේ. 4යිනේ දැන් ඒ වගේ නෙමෙයි ආචාර්යවරු. ආචාර්යවරු යම් කිසි කාල සීමාවක් ඉන්නවනේ. එතකොට විවිධ උපකුලපතිවරුන්ගේ කාල සීමාවල ඉන්නවා. එතකොට දැන් සමහර ආචාර්යවරු වෙනවා දේශපාලන මත දරන්නේ. හරි. දැන් හිතන්නකෝ දැන් පෙරටුගාමී තත්ත්වයක් තියෙනවා කියලා විශ්වවිද්‍යාලය තුල සමහර ආචාර්යවරු ඉන්නවා JVP තත්ත්වයක්. එතකොට රැග් එකට ඒ අය විරුද්ධ වෙනවා මොකටද? අන්න අර JVP මතය ගන්න උඩට.